සැප්තැම්බර් මස 27 වෙනි දින වැසි ඇතිවන ප්‍රදේශ වාත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ අලියම් කාලයේදී මහවැ ආශ්‍රිත ප්‍රදේශවලත් රත්නපුර ආශ්‍රිත ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරේත් මිදුම් සහිත කාලගුණයක් ඇතිවන බැවින් රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන්න. අලියම් කාලයේදී පුත්තලම සිට හලාවත දක්වා වෙරළබඩ ප්‍රදේශවලත් තැනින් තැන වැසි ඇතිවේ. කෝට්ටේ සිට බෙන්තුර දක්වා වෙරළබඩ ප්‍රදේශවලත් තැනින් තැන වැසි ඇතිවේ. උදැස්සන කාලයේදී බස්නාහිර වයඹ සබරගම සහ දකුණු පළාතේ අහස වලාකුළු වලින් බරව පවතින අතර වැසි හෝ තද වැසි ඇතිවේ. දහවල්ලකින් පසුව දිවයින පුරා අහස වලාකුළු වලින් බරව පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුන් සහිත වැසි ඇතිවේ. උතුරු මැද පළාත් හැර දිවයිනේ සෙසු පළාත්වල තද වැසි හෝ මද වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල අකුණු ඇතිවීමේ හැකියාවක්ද පවතී. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර අනුගමනය කරන්න. සවස් කාලයේදී අම්පාර ආශ්‍රිත ප්‍රදේශවල තද වැසි ඇතිවේ. බස්නාහිර වයඹ සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වලත් වැසි ඇතිවේ. රාත්‍රී කාලයේදී කළුතර සිට ගාල්ල මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන මද වැසි හෝ සුළු වැසි ඇතිවේ. දිවයිනේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් වන අතර වැඩිම උෂ්ණත්වය මහවැ ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 34 දක්වා උෂ්ණත්වය ඉහළ යයි. දිවයිනේ සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 25ත් අතර පවතින අතර යාපනය, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, දඹුල්ල, ත්‍රිකුණාමලය සහ කතරගම ආශ්‍රිත ප්‍රදේශවලත් ඒ වටා ඇති ප්‍රදේශවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං නැතිවේ.